hello. ඉතින් ගොඩක් කාලෙකින් vlog එකක් කරන්න ආයෙත්. අම්මෝ මේ අයිස් මිදලා තියෙන හතර වටේ නෝ. මම අද ඉන්නේ පිටිපස්සම සීට් එකේ. කල්වනේ ඉස්සරහම. ෂෝ. අපි ආවා ඉතාලියේ. බස් එක ෆුල් වගේ. කොහමද නගින්න දෙනවා? ඉල්ල බලමු. Attention please. Many bags look alike. Please take a moment to ensure that the bag you carry is yours. විනාඩි 20ක 30ක විතර බස් එකකින් යන්න ඕන මිලාන් වලට. මේක බජට් එයාලයින් බාන එයාපෝට් එක බෙල්ගමෝ එක මිලාන්. ඒකෙන් හින්දා මේ අපිට යන්න වෙනවා ඒ භාගයක් විනාඩි 20ක් වගේ මම හිතයි. ඒකත් ගිහලා බලමු. දැන් බස් එකට ආවා. එන්න මේක ෆ්ලිප්කෝ 12 යුරෝ මං හිතන්නේ පර්සන් 12 යුරෝ නේ? Yeah. 12 යුරෝ. මේ අපි දෙන්නට මෙතන යුරෝ 24යි ගියේ. දැන් බෝඩින් වෙන්න යන්නේ. බස් ටිකට් එක බලලා එයාලා ස්කෑන් කරලා දානවා QR කෝඩ් එක. මොකද ස්ටේෂන් එකේ නම මිලානෝ චෙන්ට්‍රාලා. අවුලක්ම නැහැ බස් එකත් සුබේම තියෙනවා. මාරු ලස්සනයි. ඔයාලට එයාපෝට් එකෙන්ම මේ බස් ටිකට් එහෙම ගන්න පුළුවන්. එතනම බස් තියෙනවා ඕන තැනකට යන්න බස් තියෙනවා නේද? අපි දැන් බස් එකෙන් බැහැලා අපේ අපාර්ට්මන්ට් එකට යනවා. මෙට්‍රෝ එකක් හරි කැම්ප් එකක් හරි ඈ අවුන්නේ අපි ඊට පස්සේ ඉතින් ඕක දාලා එන්නේ. මෙතනින් තමයි ඉස්සල්ලාම මෙතන මේ මැෂින් වලින් අපිට ටිකට් ගන්න පුළුවන්. 1 day වලට ඕන නම් එහෙම 2 day වලට ඕන නම් එහෙම කැමති විදිහට ගන්න පුළුවන් මේ මැෂින් වලින්. මේ ටිකට් එක ගන්න ඕනේ. අපි ගත දවස් 3කට අපි දවස් 3ක් ඉන්නේ හින්දා මේක යුරෝ 15යි නේ? 15යි. තව සත ගානක් මට මතක විතර. මේක පට්ට වාසි. මේක යන්න පුළුවන් ට්‍රෑම්, මෙට්‍රෝ, බස් ඕන එක යන්න පුළුවන්. හැබැයි කෝච්චි වල යන්න බෑ. මේ ටිකට් එක. වලත් වෙනවා නම් ගන්න අනිවාර්යයෙන් මේක. කොහෙද යන්නේ? ඔක්කොම හොයාගෙන තනියෙන් යන්න තියෙන්නේ. ඔය ෆ්‍රාන්ස් ගියා. එතකොට අපේ යාළුවා හිටියා, සුපිරි හිටියා. ඉතින් මොනවත් අපිට කරන්න තිබ්බේ නැහැ. අන්තිමට අපි ඉන්න තැන හොයාගෙන ආවා. අපි ආපයින් නන්ද මේ තියෙන රූම් සිස්ටර් එකක් එනවා. This is the place. Go card. Card එක ගන්නනේ අපිට. රූම් එක ඇතුළට නම් එච්චර සුවඳ නෑ. මේ තියෙන්නේ nice room ද? චූටි කබඩ් එකක් තියෙනවා. bathroom එක වෙන්නේ shape නේ. shape පිටි.
කොමඩ් දෙකක් තියෙනවා. කොමඩ් එකයි ෂවර් රූම් එකයි.